සුබ දවසක්. වෙල්කම් කියලා පිළිගන්නවා ලයිෆ් ඔෆ් නිරෝෂන් YouTube channel එකට. අපේ චූටි මන්ගේ ආශාවක් ඉෂ්ට කරන්න ගියමු. ට්‍රිප් එක ගැන තමයි අද මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. වීඩියෝ එක හොඳයි නම් subscribe button එක click කරලා bell icon එක click කරලා අපේ channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. අපි හැමෝම ගොඩක් ආසාවෙන් ගියපු ට්‍රිප් එකක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ. මේ ගමනට අම්මයි තාත්තයි සුදු නෝනයි චූටි මණිකයි මමයි අපි 5 දෙනාම බොහොම සතුටින් තමයි සහභාගී වුණේ. අපි හැමෝටම නිවාඩු තියෙන දවසක් නිසා 29 වෙනිදා උදේ පාන්දරින් අපි ගමන යන්න පිටත් වුණා. ඔය ඉන්නේ චූටි මණික හරිම සතුටින්. අපි මුලින්ම ගියේ බෙල්ලන්ගිර පන්සල වදින්න. අපි කවුරුත් දන්න බෙල්ලන්ගිර පන්සල බිහිලා තියෙන්නේ කොළඹ නගර සීමාවෙන් කිලෝමීටර් 3ක් විතර ඈතින් බෙල්ලන්විල කියන ගමේ. සිංහල බෝධි වංශයේ සඳහන් විදිහට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙරට අයත් දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමක් තමයි මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරන්නේ. බෙල්ලන්විල විහාරස්ථානය ගැන මම හොයාගත්ත කරුණු ටික මීළඟට මම ඕගලන්ට ඉදිරිපත් කරන්නම්. බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ පෞරාණිකත්වයේ දේවානම්පියතිස්ස රාජ්‍ය කාලය දක්වා දිව යනවා. දෙවන පෑතිස් රජ සමයේ අනුරාධපුර මහමෙවුනා වුවනේ රෝපණය කරන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවෙන් පැන නැගුණු දෙසිස් මහා බෝධීන් වහන්සේ අතුරින් එක් බෝධීන් වහන්සේ නම බෙල්ලන්විල පුදබිමේ රෝපණය කළ බව සිංහල බෝධි වංශයේ සඳහන් වෙනවා. මේ අනුව බෙල්ලන්විල රෝපණය කරලා තියෙන්නේ අනුරාධපුර මහමෙවුනා වුවනේ රෝපිත ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස්ඵල රුහ බෝධීන්ගෙන් එකක් බව සඳහන් වෙනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ පැවති සී විභූතිය පෘතුගීසින් විසින් විනාශ කිරීම නිසා බෙල්ලන්විල වනගත ප්‍රදේශයක් බවට පත් වී ඇති බවත් සියවස් 2ක් පමණ කාලයක් බෙල්ලන්විල වනගතව ජනශූන්‍යව පැවති බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. විදේශීන්ගේ ආක්‍රමණයන්ට ගොදුරුව අඳුරු කාල පරිච්ඡේදයක පැවති බෙල්ලන්විල 1850 වර්ෂයේදී නැවත සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ තේන්ගොඩගෙදර හිම්පාණන් වහන්සේටයි. ලන්දේසීන් අපරට පාලනය කරන අවදී ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇත්තේ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ අසලින් වැටී ඇති කටුවැලයි. අදත් දක්නට ඇති මෙම කටුවැල හරහා කළුතර සිට කොළඹ දක්වා උරුපාරු උපයෝගී කර ගනිමින් ගමන්ගත් බව සඳහන් වෙනවා. මේ කාලයේ තේන්ගොඩගෙදර හිම්පාණන් වහන්සේ තොටියෙකුත් සමග පැපිලියාන දෙසට ඔරුවකින් ගමන් කරද්දී වනපෙතින් හේවිසි හඬක් ඇසී විස්මයට පත්ව ඔරුවෙන් බැස හේවිසි නාදයේ ඔස්සේ වනය පීරමින් ඉදිරියට ගමන් කරද්දී බෙල්ලන්විල ඓතිහාසික බෝසමඳුන් දර්ශනය වී ඇති අතර ගැමියන් කැඳවා වනයේ හෙළිපෙහෙළි කර එම ඓතිහාසික බෝසමඳු මතු කරගෙන ඇත. බෙල්ලන්විල බෝසමිඳුන්ට අධිග්‍රහිත බල සම්පන්න දෙවියෙකු සිටින බවත් බෝසමිඳු වනගතව සිටින සමයේ දෙවි දේවතාවුන් මෙම බෝධීන් වහන්සේට පුද පූජා පවත්වා ඇති බවත් තේන්ගොඩගෙදර හිම්පාණන්ට ඇසුණු බෙරහඬ දෙවියන් විසින් පවත්වන ලද්දක් බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. බෙල්ලන්විල රාජමහා වෙහෙරට නැගෙනහිර දෙසින් පිහිටි වෙල්යාය මැද බෙල්ලන් සිටි විලක් පැවති හේයින් මෙම විලට අයත් ග්‍රාමයට බෙල්ලන්විල යන නාමය වට බැඳී ඇති බව පැරැන්නන්ගේ මතයයි. බෙලි වනය කුඹුරු යාය නිසා බෙල්ලන්විල නාමය ඇති වීදයත් තවත් මතයක්. බෙල්ලන්විල පන්සල ගැන ඉතින් ගොඩක් කරුණු දැන් මම ඔයාලට කිව්වනේ. ඒ වගේම ඉතින් කියන්න ඕනේ අපේ චූටිමණික ඉතින් එක තැනක තියාගෙන බලා ගන්න පුළුවන් එක නෙමෙයි. හරිම දඟයි. එයා ඉතින් එක විදිහකට තියා ගන්නවා කියන්නේ ඉතින් බොහොම අමාරු වැඩක් තමයි ඉතින්. අර කතා කොට කියනවනේ ඉතින් අලියන්ටයි ළමයින්ටයි නලියන්නමයි හිතන්නේ. ඒ වගේ තමයි ඉතින්. කොයි වෙලාවෙත් ඉතින් දඟලන්නම තමයි හදන්නේ. බොහොම අමාරුවෙන් තමයි ඉතින් පන්සලකට උනත් ගියාම පොඩ්ඩක් එක විදිහකට තියාගෙන ඉන්නේ. කොහොම වුණත් ඉතින් එයාට අද හරිම සන්තෝෂයි. එයාගේ ඉතින් ගොඩ දවසක ඉඳන් තිබ්බ ආසාවක් තමයි ඉතින් දැන් මේ ආපු තැන නෙමෙයි අපි ඊළඟට යන්න බලාපොරොත්තු වෙන තැන. ඒක ඉතින් මම ඊළඟට කියන්නම්. ඉතින් අපි ගමනක් යනකොට කොහොමද මුලින්ම පන්සලකට ගිහිල්ලා තමයි ඉතින් අපි ඒ ගමන යන්නේ. මොකද ඉතින් බුදුදහමේ ආශිර්වාදය ගන්න අපි හැමෝම කැමතිනේ. ඒ වගේම ඉතින් ගොඩක් වෙලාවට පන්සලකට යනවා කියන්නේ ඉතින් හිත නිවෙන තැනකට යන එකනේ. ඒක තමයි ඉතින් අපි හැමෝම මුලින්ම කරන්නේ. ඉතින් ඔන්න ඊට පස්සේ ඉතින් අපි දැන්
මල් පහන් පූජා කරලා ඊට පස්සේ දැන් මේ චූටිමණික යන්නේ අම්මත් එක්ක. එයා ඉතින් මල් පූජා කරලා ඒ වගේ ඒ වැඩ කටයුතු ටික කරන්න තමයි ඔය ලැහැත්තිලා ඉන්නේ. ඒ වගේම අපි අද කිරිපිඩු දානෙකුත් පූජා කරන්නයි මේ තමයි ලැහැත්තිලා ඉන්නේ. ඒක තමයි ඉතින් මම ඔය අතේ තියාගෙන අරගෙන යන්නේ. අපේ චූටිමණික ඉතින් තාම හරිම පොඩි. එයාට වයස තාම අවුරුදු 2මාරයි. එයාට ඉතින් තාම ඔය අපි කියන කොටත් දේවල් එහෙම තේරුම් ගන්න පුළුවන් වයසක නෙමෙයි එයා ඉන්නේ. ඒ වුණාට එයා දන්න විදිහට එයා කැමති දේවල් අපෙන් ඉල්ලන්න, එයාට යන්න ඕනේ දැන් අපිට කියන්න. ඒව නම් එයාට තාම මේ අපිට වඩා හොඳට තේරෙනවා. බෙල්ලන්විල පන්සලට ගිහිල්ලා මල් පහන් පූජා කරලා ඊළඟට අපි ලැහැත්ති උනේ අපි ඊළඟට චූටිමණික කැමතිම තැනට යන්න. ඒක තමයි ඉතින් දැන් ඔය අපි ඇවිල්ලා ඉන්නේ ඊට තමයි. චූටිමණිකයි අපි මේ පයින් ඇවිල්ලා තියෙන කොහටද දන්නවද? ඔන්න බලන්නකෝ තාට බෝඩ් එක පෙන්නනවා. ඔන්න බලන්න. කොහෙද කියලා දන්නවද? ඔන්න ඊළඟට පෙන්නන්නේ මොකයිද මේ? දෙහිවල සත්තුවත්ත. චූටිමණික නම් හරිම සන්තෝෂයි. දෙහිවල සත්තුවත්තයන් කියන චූටිමණික කියන්නේ සෑහෙන කාර්යකින්ද. ඒ වුණාට ඉතින් අපේ වැඩත් එක්ක අපිට යන්න වෙලාවක් හොයාගන්න ඉතින් බොහොම අමාරුයි. ඔන්න දැන් ඉතින් අපි දැන් අද චූටිමණිකගේ ආසාව ඉෂ්ට කරන්න සත්තුවත්ත බලන්න චූටිමණික එක්කන් ඇවිල්ලා ඉන්නේ. මෙතන ඉතින් අපි මුලින්ම ටිකට් ගන්න කවුන්ටරේ පොලිමේ ඉන්න උනා ටිකක් වෙලා. අපේ තාත්තා ගිහින් අපිටත් එක්ක ටිකට් අරගෙන ආවා. දැන් ඔයාලට මේ පේන්නේ අපි ටිකට් එක පෙන්නලා දැන් සත්තුවත්ත ඇතුළට ඇතුල් වෙන්නයි යන්නේ. අපේ අම්මා ගියා. ඔන්න චූටිමණිකත් ගියා. ඔන්න මේ තියෙන්නේ දෙහිවල සත්තුවත්. ඔය තියෙන දෙහිවල සත්තුවත්තේ ඇතුල් වෙන ස්ථානයේ තමයි අපි දැන් මේ ඉන්නේ. මුලින්ම දෙහිවල සත්තුද්දායන්ට යන කෙනෙක්ට බලන්න තියෙන පළවෙනි තැන තමයි මින්මැදුර කියන්නේ. අපිත් ඉතින් මින්මැදුර බලන්න කියලා හිතාගෙන ඒ පැත්තට හිමීට යන්න පටන් ගත්තා. ඔන්න කවුද මේ ඉන්නේ? මුලින්ම මින්මැදුරට යන්න කලින් අපිට හම්බ වෙන කෙනා තමයි මේ ඉන්නේ. මෙයාගේ නම තමයි සියක්කාරයා. සියක්කාරයා කියන්නේ අපි ඩියුටි කාර්යය දැම්ම සත්තුවත්තේ ගියාම මුලින්ම දකින්න ඉන්න කුරුල්ලෙක්. ඔන්න ඊළඟට අපි යනවා මින්මැදුර බලන්න. චූටිමණික ඉතින් ආතගැතේම තමයි. ආතගැතේම බහින්න අදහසක් ඉතින් චූටිමණිකට නැහැ. ඔහොම ඉතින් ටික දුරක් අපි ඇවිදගෙන එනකොට අපිට ඉතින් අර අපි හැමදාම දකින වටපිටාවෙන් මිදිලා ලස්සන දැන් කොළඹ නගරයට කිට්ටුව වුණත් ගන් අර වනාන්තරයක ලක්ෂණ තියෙන සුන්දර පරිසරයක් තමයි දැක ගන්න පුළුවන් වුණේ. මෙතන තමයි ඉතින් මුහුදු සිංහයා එයාගේ සෙල්ලම් පෙන්නන තැන. අපි ගියපු දවසේ ඉතින් මුහුදු සිංහයා සෙල්ලම් පෙන්නන්නේ නැහැ. මොන කොහොම වෙනත් ඉතින් චූටිමණික ඉතින් ඒක බලන්න බැරි වුණත් චූටිමණික ඉතින් ගොඩ සතුටින් තමයි ඉතින් මින්මැදුර බලන්න ගියේ. මේ තියෙන ඉතින් අපි මින්මැදුරට ඇතුල් වෙන ආකාරය. මින්මැදුරට ගියාට පස්සේ අපිට දැක ගන්න පුළුවන් වුණා ලංකාවට ආවේනික වගේම පිටරටවල වලින් ලංකාවට ගෙන්නන ලද එක එක වර්ග, එක එක හැඩේ, එක එක පාට විවිධ මාළු වර්ග. අපි බොහොම සන්තෝෂෙන් තමයි ඉතින් ඒ බල ඉස්සරහට ගියේ. ඔය තියෙන පොඩි දියැලක් වගේ තියෙනවා ඒක ඇතුලේ. ඔහොම ඉතින් ඉස්සරහට එක එක જાතියේ මාළු, පිරාණ මාළු, ඒ වගේ අපි දන්න දරුණුයි කියලා අහලා තියෙන මාළු වර්ග මේ මාළු අතර හිටියා. මොහොම බලාගෙන යන්නකෝ. මේ ඉන්නේ ඇලිගේටර් කියලා මාළු වර්ගයක්. ඒ වගේම එයාලා හරිම දිග හොටක් තියෙන අමුතු වර්ගයේ මාළු වර්ගයක්.
ඒ වගේම එක එක පාට චූටි මාළු ගොඩක් අපිට මේකෙදි දැක ගන්න පුළුවන් වුණා. ඒ වගේම ලොකු මාළු, තව චූටි මාළු අපිට දැක ගන්න පුළුවන් වුණා. ගොඩක් වෙලාවට කරදියේ ඉන්න මාළු විතරක් නෙමෙයි, මිරිදියේ ඉන්න මාළු, ඒ වගේම මිරිදියේ ඉදී කියලා අපිට හිතන්න අමාරු මාළු අපිට දෙහිවල සත්තු අතින් මැදුර ඇතුලේදී දැක ගන්න පුළුවන් වුණා. කරදියේ ඉන්න මාළුවෙක් වගේ නේද මෙයාව පේන්නේ. ඒ වුණාට මෙයාලා නම් ඉන්නේ මිරිදියේ. හැබැයි ඉතින් මුහුදේ ඉන්න මේගොල්ලෝ හරිම දරුණු වුණාට මේගොල්ලෝ නම් අපිට පේන හැටියට එච්චර දරුණු නෑ වගේ. ලංකාවට ආවේ නික මාළු විශේෂත් අපිට මෙහෙදී දැක ගන්න පුළුවන් වුණා. ඒ වගේ මාළුවෙක් තමයි මේ පතිරණ සාලය කියන මාළුව. මින්මැදුර වල එළියට එනකොට අපි ඊළඟට අපිට හම්බුනේ පැස්බරා. මෙයා ඉතින් ලංකාවේ සතෙක් නෙමෙයිනේ. පැස්බරා ඉතින් මම දන්න හැටියට නම් පියා බන්න බැරි කුරුල්ලෙක් තමයි. අපි දැක්ක පැස්බර බිත්තරේකුත් කූඩුවේ පැත්තකින් තියෙනවා. පැස්බරාවත් බලලා අපි ටික සත්තුවත් ඇතුළට හිමීට ගමන් කරන්න පටන් ගත්තා. ඊළඟට ඉතින් අපිට හම්බුනේ විවිධ වර්ගයේ කුරුළු විශේෂ. අපේ චූටි මැනිකට ඉතින් කුරුල්ල දැක්කාම ඉතින් හරිම සන්තෝෂයි. මේ කුරුල්ල මොනර වර්ගයට ආව කුරුල්ලෙක් විදිහට තමයි මට මතක. ඔය ඉන්නේ ඉතින් චූටි මැනික හරිම ආසාවෙන් කුරුල්ල දිහා බලාගෙන ඉන්නවා. එයාට ඉතින් ගෙදර ඉන්නකොට කුරුල්ලෙක් කිව්වම ඉතින් හරිම ආසාවෙන් තමයි කුරුල්ල දිහා බලන්නේ. ඔන්න ඉතින් විවිධ වර්ගයේ කුරුල්ලෝ ඉන්නවා මේ කූඩුවල දාලා. ඔයාලත් ඉතින් මොහොම බලන්නකෝ. මේ කූඩුවල හිටපු කුරුල්ලෝ නම් ගොඩක් කුරුල්ලෝ ඉතින් පිටරටවල වලින් ලංකාවට අරන් ආපු කුරුල්ලෝ තමයි හිටියේ. ලංකාවේ කුරුල්ලොත් හිටියා. තව ඉස්සරහට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන්.